yes ෆයිනෑන්ෂල් ප්‍රශ්නයක් ලොකුවටම තියෙනවා. මම ඒකට කියනවා මේ ඉන්ටර්ජෙනරේෂනල් හෝප් කියලා. ඒ කතාව ඇතුළෙම තියෙන ඉමෝෂනල් ඉන්ස්ටේබිලිටි එක. හැබැයි අරවින්ද අපි දකින විදිහට මේ මිනිස්සු මයිග්‍රේට් වෙන්න විවිධාකාර හේතු සහ හේතු බලපානවා. ඒතර මේකට ගන්න පුළුවන් අපිට විවිධාකාර හේතු ගන්න පුළුවන්. ඉතින් ප්‍රධාන හේතු විදිහට මම කැමති අහන්න මේ ෆයිනෑන්ෂල් ඉම්පැක්ට් එක. ඒ වගේම අනිත් එක තමයි emotional impact එක. මොකක්ද බලපාන්නේ? financial impact එකද? emotional impact එක මොකක්ද idea එක? ඇත්තටම ගොඩක් වෙලාවට මම වැඩ කරන clientsලත් එක්ක ගත්ත මගේ experience එකෙන් මම කොට උත්තරයක් දෙන්නම්. 10 දෙනෙක් ගත්තොත් 10 දෙනෙක්ගෙන් 9 දෙනෙක්ම මුලින්ම කියන reason එක තමයි financial instability එක. මොකද ඒක අපිට එහෙම නැහැ කියන්නත් බෑ. මොකද ප්‍රධානම වශයෙන් ලංකාවේ executive card එකට pay tax එකත් එක්ක ඒ වගේම house එකක් වාහනයක් afford කරගන්න බැරි තරමටම ලංකාවේ executive card එක press කරලා තියෙනවා. ඒතකොට ඒක අපි පිළිගන්න ඕන fact එකක්. ඒතකොට ඒක තමයි ලංකාවේ අපිට ඉන්න brain drain එකට ප්‍රධානම හේතුව ඔන්න ඔය කියන factors තුන. එතකොට yes financial ප්‍රශ්නයක් ලොකුවටම තියෙනවා. හැබැයි තව ටිකක් කතා කරගෙන යද්දී මට ඊට වඩා සමහර හේතු ටිකක් clients ළඟින් ඇවිල්ලා තියෙනවා. දෙවෙනි හේතුව තමයි ගොඩක් වෙලාවට clients ලා අපිත් එක්ක migrate වෙන කට්ටිය කියන දෙයක් තමයි අපිට අවශ්‍යයි fair system එකක්. අපි මහන්සිලා වැඩ කරනවා, අපි රටේ ආර්ථිකයට යම්කිසි ප්‍රමාණික අපි දායක වෙනවා. අපිට ඒකට හා සමානව තියෙන educational, healthcare, transportation, political freedom මෙන්න මේ වගේ fair system එකක් ඇතුළේ අපිට locate වෙන්න ඕනේ. ඔන්න ඔක තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි මම එකට කියනවා මේ intergenerational hope කියලා. ඒ කියන්නේ ගොඩක් අම්මලා තාත්තලා parents-ලා එයාලා migrate වෙන්නේ ඇත්තටම එයාලටම ඕන නිසා නෙමෙයි. නමුත් එයාලගේ ළමයි වෙනුවෙන් කවදාවත් එයාලගේ ළමයින්ට පෙට්‍රල් පොලිමක එයාලගේ ළමයින්ට ඉන්ස්ටේබල් ඉකොනොමි එක පොලිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එක ඉන්න ඕන එයාලට හොඳ අනාගතයක් දෙන්න ඕනේ කියන ඉන්ටර්ජෙනරේෂනල් හෝප් එකකින් යන කට්ටියත් ඉන්නවා. මේක වැදගත්ම කතාව තමයි මම හැම වෙලාවෙම මගේ ගාවට යන ක්ලයන්ට්ලාට කියන දෙයක් තමයි ප්‍රශ්නකින් පැනලා යන්න මයිග්‍රේට් කරන්න එපා. මොකද ඔයාලා මයිග්‍රේට් කරනවා කියන්නේ ඔයාලා සිස්ටම් එකකින් තව සිස්ටම් එකකට යන එක විතරයි. ඔයාලා මෙතනදි දැනගන්න ඕනේ ඔයාලගේ ෆයිනෑන්ෂල් ස්ටේබිලිටි එකට නම් ඔයාලගේ ජොබ් එක ඔයාලගේ තියෙන කැරියර් ඇඩ්වාන්ස්මන්ට් එක උදව් වෙනවා. හැබැයි ඔයාලගේ ඉමෝෂනල් පැත්ත ඔයාලා බැලන්ස් කරගත්තේ නැත්තම් ඔයාලා කොච්චර ඒ රට ඔයාලගේ මයිග්‍රන්ට් එකේ ඒ කැරියර් එක සක්සස් වුණත් ඔයාලා ඉමෝෂනල් ඩ්‍රේන් වුණොත් ඔයාලට හරි සක්සස්ෆුල් මයිග්‍රන්ට් කෙනෙක් විදිහට මොනම රටකවත් එස්ටැබ්ලිෂ් වෙන්න බෑ. ඒක තමයි ලංකාවේ ගොඩක් කට්ටිය හැම වෙලාවෙම කියන කතාවක් තමයි මම කැමති ලංකාවට. මම එන්න කැමති ලංකාවට. ඒ කතාව ඇතුළෙම තියෙන ඉමෝෂනල් ඉන්ස්ටේබිලිටි එක. ඒතර ඕක තමයි කතා දෙකේ පැති දෙකක් කියලා මම විස්තර කරන්නේ.